ලෝක සෝනා තදින් වෙන වරේකට තලු තිරකට ඔන්න එදා තමයි ගෙන තියෙන Minecraft myth busted වීඩියෝ එකක්. ඉතින් myth කියන්නේ අපේ Minecraft එකේ තියෙන සමහර කට්ටිය හදාගත්ත එක myth සහ Minecraft එකේ සමහර logics. ඉතින් අද ඒවා හරිද වැරදිද කියලා බලන්න තමයි යන්නේ. ඕකේ එහෙනම් අපි අපේ පළවෙනි myth එකෙන් සෙට් වෙමු. ඉතින් guys අපේ පළවෙනි myth එකට අපිට ඕන වෙනවා piston, ඊට පස්සේ lever, ඊට පස්සේ wax මොකක්යි block එකක්, ඊට පස්සේ water bucket, obsidian, flint and steel. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ portal එකක් හදාගන්න ඕනේ. හරිද? මේ normal විදිහට portal එකක් හදාගන්න. මේ විදිහට හදන්න. ඊට පස්සේ මේ විදිහට මේ පැත්තෙන් piston එකක් ගහන්න. පස්සේ මොකක්හරි බ්ලොක් එකක් අරගෙන ප්ලේස් කරන්න ඕනේ. ඊට පස්සේ මේක පත්තු කරලා මේ පැත්තෙන් ලීවර් එකක් දාලා මැදින් වෝටර් එකක් දාලා ඊට පස්සේ අපි මේ ලීවර් එක දැම්මට පස්සේ වතුර එක නැති වෙලා අපි පෝටලෙන් එහා පැත්තට ගියාට පස්සේ වතුර එක තියෙන්න ඕනේ. ඕකේ. බලමු හරියයිද කියලා. ඕකේ guys වතුර එක නැති වුණා. ඔයගොල්ලන් පේන්නේ වතුර එක නැති වුණා. මේ පැත්තේ නෑ. බලමු. පෝටලෙන් ගිහලා නෑ guys වතුර එක නෑනේ. ඕකේ. අපි try කරමු. මෙතනට වතුර එකක් දාලා මේක මෙන්න මෙහෙම ගල්ලා එහෙම කරන්න ඕනේ. දැන් වතුර එක නෑනේ. මෙහෙට ගියාමත් වතුර එක නෑ. ඕකේ. ඒ කියන්නේ guys මේ myth එක busted හරිද? ඉතින් ඕකේ අපි බලමු අපේ ඊළඟ myth එක හරියයිද කියලා. හරි guys ඉතින් අපේ ඊළඟ myth එකට ඕන වෙනවා මේ ටික. ඉතින් wolfලා with the skeleton stray හරිද? ඉතින් guys මේ තුන් දෙනාම skeletonsලා වර්ග කිහිපයක්. ඉතින් මේගොල්ලන්කින් අපි wolf කෙනෙක් ප්ලේස් කරොත් wolf මුලින්ම attack කරන්නේ with the skeleton හරිද? with the skeleton තමාලු මුලින්ම attack කරන්න. අපි ඒක try කරමු. මම body structure එකක් ගන්නම් අපේ wolf ඉන්න තැනට. ඕකේ guys ඉතින් අපි ස්ට්‍රක්චර් එක ගැහුවා මේ වගේ. ඉතින් මෙතන තමයි wolf ස්පෝන් කරන්න. අතන තමයි ස්කෙල්ටන්ලා තුන් දෙනා ස්පෝන් කරන්නේ. මේ ටික අපි නැති කරගමු. ඉතින් අපි මුලින්ම wolf ස්පෝන් කරමු. පොඩි ආමර කැල්ලකුත් දාමු පව් අසරණය. යාළු වෙන්න ඕනේ. හරි කමන්නේ. මෙතන අපි ස්ට්‍රේවර් දාන්න ඕනේ. මෙතන මේ හරිනේ අමාරු. ඕකේ මෙතන අපි normal skeleton ඊට පස්සේ මෙතන අපි with the skeleton දාන්න ඕනේ. ඊට පස්සේ මේවා අරින්න ඕනේ. ඊට පස්සේ මේ වැරි එක මම පනින්න මොන පැත්තටද කියලා බලන්න ඕනේ. බලමු. එන්නට පැන ගන්න වෙයිද? අදෝ බල්ලා මරුවා. come on man. okay. අපි ආයෙ මෙතන ස්පෝන් කර okay අපි මෙන්න මේක අරගෙන
මෙතන මේක ස්පෝන් කරමු. normal skeleton මොකුත් තුන්නේ මේක කවුරු මොකද දෙන්නේ. anyways අපි ටයිම් එක පොඩ්ඩක් ඉලුව කරමු. ඕකේ මෙතන අපි normal skeleton දාලා wolf spawn කරමු. ඕකේ මේ ගන්න straight ට ගන්න. straight. ඕකේ අපි ආයි වරක් ඔය ස්පෝන් කරමු. දැන් යන්නේ විදේශ skeleton ට. දැන් බලමු කාටද ඒ පාර හරියට. කියන්නේ guys wolf ලා අහුවෙන හැම යාට පේන මුලින්ම පේන හැම එක්කෙනෙක්ටම ගහනවා. පේනවනේ. ඉතින් ඒ මිත් එකත් බස්ටඩ්. අපි බලමු අපේ ඊළඟ මිත් එක මොකක්ද කියලා. හරි guys ඉතින් අපේ ඊළඟ මිත් එක තමයි මෙන්න මේ මිත් එක. ඉතින් අපි ස්කෙලටන් කෙනෙක් පොඩ්ඩක් වෙලා වතුර තිබ්බාම එයා බොග් කෙනෙක් වෙනවලු. මෙන්න මේ කෙනා. හරිද? ඒ වගේම සොම්බි කෙනෙක් වතුරේ තිබ්බට පස්සේ එයා ඩ්‍රවුන් කෙනෙක් වෙනවලු. ඉතින් අපි බලමු ඒක ඇත්තක්ද බොරුවද කියලා. හරිද? දැන් මෙයාගේ ග්ලාස් මෙව්ව දෙකක් ගහ ගන්න ඕනේ. මේකට එකකට තම සොම්බියෙක් දාලවහම අනිත් එකට පොඩ වැරදුනා දෙන්නම දෙන්නම එකපාර දාන්න ඕනේ. පොඩි ගැජමැටික් එකක් හදන්න තියෙනවා. ඕකේ ගයිස් ඉතින් මම පොඩි ඇටවුමක් හදාගත්ත මෙතන. මේ මට පොඩ්ඩක් ලේසි වෙන්න දෙන්නම එකපාරට එන්න. දැන් තමයි උත්කෘෂ්ඨමත් අති විශිෂ්ටමත් මොහොත 1 2 3යි ස්ටාර්ට්. ඔන්න දෙන්නම වැටුණා. ඕකේ දැන් තියන්නේ FK කියලා තමයි. අපි ඕකේ බලමු. ඕකේ guys එක්කෙනෙක් හරි දැන් බලමු මෙයා අර බොග් කෙනෙක් එයිද කියලා. ඕකේ ගයිස් මන් දැන් එන්න වෙලා හිටියා මේක මෙව්වේ එකෙක්කෙනකම් ඒත් මූන් නෑ. ඒ කියන්නේ ඒ මිත් එක භාගයක් කන්ෆර්ම් භාගයක් බස්ටඩ්. ඒ කියන්නේ අවුලක් නෑ. කුමාරී මිත් එක හරි
මේක ඩ්‍රවුන් කෙනෙක් වුණා බට් මෙයා ස්කෙලිටන් බොබි කෙනෙක්ද ඒ කවුද කෙනෙක් වුණේ කොහොම හරි ඒ මිත් එක අපි කන්ෆර්ම් කියලා ගමු හරිද ඕකේ කන්ෆර්ම් කොහොම හරි අවුලක් නැහැ අපි බලමු අපි ඊළඟ මිත් එක මොකද්ද කියලා හරි ගයිස් ඉතින් අපේ ඊළඟ මිත් එක ගන්න තමයි අපි යන්නේ ඉතින් අපිට ඒකට ඕන වෙනවා name tag එකක් anvil එකක් shape spawn egg එකක් ඉතින් guys ඔයගොල්ලෝ ඉස්සර ඉඳන් Minecraft play කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේක දන්නේ ඇති ඉතින් ඕකේ මෙහෙම තියලා anvil එකේ නම දාන්න ඕනේ chip කියලා අපි බලමු මේක හරිද කියලා ඕකේ මෙන්න මේ වගේම simple capital ගහන්න හරිද ඔහොම ගහලා මෙයාට දැම්මට පස්සේ මෙයාගේ පාට මාරු වෙනවා guys ඒක හරියකෝ ඒක හරි ඕකේ guys ඒ මිත් එක confirm එහෙනම් අපි එහෙනම් guys අදට මේ වීඩියෝ මෙතනින් ඉවරයි එහෙනම් ඉතින් පස්සේ දවසට එමු ඊළඟ වීඩියෝ එකේ එහෙනම් bye bye හරි මං එළම ඔයගොල්ලෝ ජොබ් එක හොඳටම කරා එහෙනම් bye bye යාළුවෝ එහෙනම් සපෝට් කරාට thank you bye bye මොනවාද thank you bye bye